හැමදෙනාටම ආයුබෝවන් කියලා අදත් වීඩියෝ එකට පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එක ආහාර ටිකක් ගැන කියලාම පටන් ගන්නම්. ඒ ආහාර තමයි කට්ලට්, වඩේ, කොත්තු, පරාටා, ෆ්‍රයිඩ් රයිස්, බර්ගර්, රෝල්ස්, චිප්ස්, මුරුක්කු, ෆ්‍රයිඩ් කරු පීනට්ස්, කජු, පේස්ටි, පැටිස්, ඒ වගේම කැවුම්, කෝකිස් වගේ ආහාර. මේ කියපු ආහාර වලින් අපි එදිනෙදා ආහාරයට ගන්න ආහාරත් කලාතුරකින් රස බලන ආහාරත් අඩංගු වෙලා තියෙනවා. හැබැයි මේ ආහාර ඔක්කොම වගේ තෙල් අධික ආහාර. ඉතින් මේ තෙල් කෑම ආහාරය ගත්තාම කොහොමද ශරීරය බැලන්ස් වෙන්නේ? මේක තමයි අද වීඩියෝ එකේ කතා කරන්නේ. ඉතින් අපි වීඩියෝ එකට ගිහිල්ලාම කතා කරමු. ඉතින් හැම මාසෙයි තෙල් කෑමක් දැක්කම කාලා හිතයි බඩයි පුරව ගන්න. හරි හිතයි බඩයි පුරව ගත්තට පස්සේ කරන්න ඕන පළවෙනි දේ තමයි වතුර වීදුරුව බොන එක. තෙල් අධික ආහාර ගත්තාම ශරීරය උණුසුම් වෙනවා. එතකොට කෑම දිරවීම ස්ලෝ වෙනවා. ඒ වෙලාවේදී වතුර කියන්නේ බෙහෙතක් වගේ. ලොකු සහනයක් ලබා දෙනවා. හැබැයි ඔයා බොන්න ඕනි කුණු වතුර වීදුරුවක්. විටමින් C වලට බඩ පිපීම, ගෑස් එක, බඩේ වේදනාව අඩු කරන්න පුළුවන්. ඉතින් අර උණු වතුර වීදුරුවටම දහි ටිකක් දාලා බීලා බලන්න ඔයාටත් පුළුවන්. ඉතින් තෙල් කෑමක් ගත්තාම ගන්න තියෙන හොඳ මෙඩිසින් එක තමයි ඇවිදීම. ඉතින් හුඟ දෙනෙක් කෑම කන්නේ ටීවී එක දිහා බලාගෙන. කෑමට පස්සේ ටීවී එක, නැත්නම් ෆෝන් එක. ඒක තමයි වෙලා තියෙන ලොකුම මිස්ටේක් එක. මේ ඇවිදිනවා කියන්නේ හයියෙන් දුවන එක නෙමෙයි. සාමාන්‍ය විදිහට ඇවිදීමක්. එතකොට වෙන්නේ පැටි ස්ටෝරේජ් එක නවතින එක. තිරවීම පහසු වෙනවා. ඒ වගේම ගෑස් එක එන එකක් නවතිනවා. ඊට පස්සේ ඔයාගේ ශරීරයට ලොකු සැහැල්ලුවක් දැනෙනවා. ඉතින් විනාඩි 10ක 15ක වෝක් එකක් ගන්න එක තමයි කෑමක් කෑවට පස්සේ හොඳම දේ විදියට තියෙන්නේ. ඔයා තෙල් කෑමක් ගත්තට පස්සේ ග්‍රීන් ටී එකක් බොනවා කියන්නේ ඔයාට දැනෙන අමාරු ඔක්කොම අඩු වෙලා යනවා කියන එක. ග්‍රීන් ටී වල අඩංගු වෙලා තියෙන සංඝටක හින්දා ඔයාට දැනෙන අමාරු ඔක්කොම අඩු වෙලා යනවා. ඉතින් තෙල් කෑමක් ගත්තාම ගෑස් එනවා, ඇසිඩිටි වැඩි වෙනවා, හෙවිනෙස් එක එනවා, ඒ වගේම වාතය පිටවීමත් වෙනවා. ඉතින් මේක වළක්වා ගන්න ඔයාට පුළුවන් මේ දේ කරලා බලන්න. ඔයාට පුළුවන් දුරු තේ හැන්දක් වතුර වීදුරුවකට දාලා විනාඩි 5ක් විතර තියලා බීලා බලන්න. ඔයාගේ ඊළඟ කෑමකට ඔයාට ලයිට් ෆුඩ් එකක් ගන්න පුළුවන්. හැබැයි ඒ කෑම එක ඔයා ගන්නවත් ඕනි පැය 4කට පස්සේ. ඒ කියන්නේ ඔයා කලින් ගත්ත ආහාර වලට පැය 4කට පස්සේ තමයි ඊළඟ ලයිට් ෆුඩ් එක ඔයා ගන්න ඕනි. ඉතින් ඔයාට මේකට එකතු කරගන්න පුළුවන් පළතුරු, තඹපු එළවලු, ඒ කියන්නේ කැරට්, බෝංචි, අල වගේ දේවල්, කැඳ සහ සුප් වගේ දේවල්. ඔයා ඊළඟ ආහාර වලට එකතු කරගත්තාම ඔයාගේ ප්‍රශ්න ටික නෝමල් බැලන්ස් වෙනවා. අමාරු කියලා බිස්කට්, සොෆ්ට් ඩ්‍රින්ක්, තේ වගේ දේවල් ආහාරයට ගන්න එපා. ඒ වුණොත් ආහාර දිරවීම තවත් අමාරු වෙනවා. බඩ පිපීම අඩු කරගන්න නම් ඔයාලට පුළුවන් පොටෑසියම් ටිකක් වැඩිපුර තියෙන පළතුරු එකතු කරගන්න. මේකට හොඳම පළතුරක් තමයි ගස් ලැබු. ඉතින් තෙල් කෑම කාලා අමාරු ඉන්නවාට මේ ස්ටෙප් 7 ෆලෝ කරන්න පුළුවන්. ඉතින් මේ ස්ටෙප් ටික ඔයා ෆලෝ කළොත් ඔයාට තවත් වැදගත් දෙයක් වෙනවා. ඔයා රාත්‍රියේ තෙල් අධික ආහාර අරගෙන ගෑස් එනවා කියලා බොන බෙහෙත් ටික මග අරින්න පුළුවන්. ඉතින් තියෙන හොඳම දේ තමයි උණු වතුර සහ සෑල්ලු ඇවිදීම. ඉතින් ඔයා හිතයි ඇයි මම බෙහෙත් බොන්න එපා කිව්වේ කියලා. තෙල් අධික ආහාර ගත්තාම ඔයා ගන්න බෙහෙත් වලින් ස්වභාවික දිරවීමේ ක්‍රියාවලිය ඩිස්ටර්බ් වෙනවා. ඉතින් ශරීරයේ ස්වභාවික දිරවීමේ ක්‍රියාවලිය තමයි වෙන්න ඕනි. එහෙන් තමයි ඔයාට කිව්වේ මේ ස්ටෙප් 7 ෆලෝ කරන්න කියලා. එහෙනම් ඉතින් ඔයාටත් පුළුවන් මේ ස්ටෙප් 7 ෆලෝ කරලා තෙල් කෑමක් ඔයාට ආහාරයට ගන්න. එහෙනම් ගිහින් එන්නම් තවත් වීඩියෝ එකක් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.